අක්කා කමලා ඇඳුම් මාරු කරනවා. මම ඒ වෙලාවේ තමයි මුලින්ම කමලගේ ඇඟ දැක්කේ. එයාගේ ඇඟ හරිම ලස්සනයි. මම දැක්ක පළවෙනිම රූපේ. ඔය කියන අවස්ථාව පොඩි මහත්තයා මොකෝ මේ? මුකුත් නෑ. එහෙනම් මාව බදාගත්තේ මේ පොඩි මහත්තයාට කිරි එකක් ඕනේද? කිරිල්ල වලට ඉතින් කමල ගාව නෑනේ. නැත්තේ මොකෝ? එහෙනම් දෙන්නෝ. නිකම් බෑ. එහෙනම් සල්ලි වලට සල්ලි දුන්නොත් සල්ලි දුන්නත් පුළුවන්. කමලත් ඒ දෙයට කැමති කියලා මට කමල කිව්වා මට රෑ 10 වෙද්දි යාගේ කාමරයට එන්න කියලා. දැන් බෑ පොඩි මහත්තයා. එහෙනම් රෑට රෑනක ඉන්න ඕනද? ඕ ලොකු මහත්තයාවත් අපි දෙන්නම ඉවරයි. පස්සයක් ගන්න ළමෙක්ගේ හැසිරීම ඒ හැමදේම විඳගත්තේ පොඩි මහත්තයා තේක ඇයි? මේ වෙනකම් බෑ පොඩි මහත්තයා. ඒ ලිංගික එකතු වෙන මම දන්නවා ඒක වැරද්දක් කියලා. ඒත් මම කමලට තිබ්බ කැමැත්ත නිසාම ඒ වැරද්ද කරන්න දෙපාරක් හිතුවේ නැහැ. මොකද මට ඒ වෙලාවේ සල්ලි වලට වැඩිය වැදගත් උනේ මගේ ආසාව. මගේ ආසාව තමයි ගොඩක් ලොකු වෙලා තිබ්බේ. කොහොම ඉන්නකොටයි මොකද පරක්කු? මම පොඩ්ඩක් පරක්කුණා. ඒ යමක් වරකට. පොඩ්ඩක් හිටා. මුලින්ම සල්ලි දිලින්දපා. ඒක සල්ලි කිව්වොත් නෑ නේද? මේ අද නම් ඉක්මන් කළා හරිද? පොඩි මහත්තයා ඉන්නවා ගෙදර. හරි බම් මම මෙහි නතර වෙන්න ආවේ නෑ බම්. ඉතින් ওই විදියට කවුද අර මිනිහා? මොකද්ද මේක ඇතුලේ කලේ? මොකද්ද මේක ඇතුලේ කලේ? තාත්තනේ මොකද මේ කරන්නේ? උඩට එන්න. උඩට එන්නකට. මෙතන පොඩි ළමයි ඉන්නවා. මොනවද මේ කරන වල් වැඩ?
අනේ මහත්තයා මට සමාව වෙන්න මහත්තයා. වචනයක් කතා කරන්න එපා. වහාම මෙතනින් බහලා දොට බලන්න. මුතු හැඟීමක් දෙනවා. මොකද මම මගේ ජීවිතේ ප්‍රථම අත්දැකීම විද්දේ කමලත් එක්ක. ආදරයක් කියන දේද ලිංගිකත්වය කියන දේද මුලින්ම ගැහණියකට කියලා ස්පර්ශ කරේ මම කමලව. ඉතින් කමලව මගේ ඇස් ඉස්සරහා පිටම මගෙන් ඈත් වෙනවා දැක්කහම මට ලොකු දුකක් දැනෙනවා.